YouTube එකට ගොඩක් අය වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ එයාලගේ තියෙන මොබයිල් ෆෝන් එකකින්. ඒකට ගොඩක් වෙලාට යූස් කරන්නේ එක්කෝ වීඩියෝස් බලන YouTube app එක එහෙම නැත්නම් YouTube Studio mobile app එක. ඒකට මේ විදිහට වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී කෙලින්ම පෙන්වන්නේ කියන්නේ ඩිරෙක්ට් අපිට පෙන්වන්නේ වීඩියෝ එකේ ටයිටල් එක දාන්න, ඒ වගේම වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක දාන්න කියලා. හැබැයි ගොඩක් අය ටිකක් පල්ලෙහාට ගිහින් බලන්නේ ටැක්ස් කියලා වෙනම කොටසක් තියෙනවා. ගොඩක් අය දන්නේ නැහැ මෙහෙම ටැක්ස් කියලා ටිකක් දාන්න තියෙනවා වීඩියෝස් වලට කියලා. ඉතින් අද මම කියා දෙන්නේ PC එකනුත් පෙන්වන්නම් කොහොමද ටැක්ස් ටික දාන්න කියලා. ඒ වගේම මොබයිල් ෆෝන් එකෙන් නම් ඔයාලා වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ කොහොමද මොබයිල් ෆෝන් එකකින් වීඩියෝ එකක් අප්ලෝඩ් කරද්දී ටැක්ස් ටික දාන්නේ. ඒකට කොහොමද මේ ටැක්ස් හොයාගන්නේ? මෙතනදී අපි යූස් කරනවා keywords කියන ඒවා හොයාගෙන ඒවා තමයි දාන්න ඕනේ. ඒකට කොහොමද මොන වගේ tools ද යූස් කරන්න ඕනේ සහ ඒවා දාන order එක මොකක්ද? මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකෙන් මම අද ඔයාලට කියා දෙනවා. වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඔයාලට විශාල දැනුමක් ලබා ගන්න පුළුවන් වෙයි. වීඩියෝ එකට යන කලින් පොඩි මතක් කිරීමක් තියෙනවා. ඒ තමයි ඔයාලා YouTube ඉගෙන ගන්න කැමති නම් YouTube වල සිද්ධ වෙන සියලුම අප්ඩේට්ස් ගැන දැනුවත් වෙන්න කැමති නැහැ. වගේම YouTube වල වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද? වීඩියෝ රෑන්ක් කරන්නේ කොහොමද? මේ සියලුම දේවල් ගැන වීඩියෝස් මේ channel එකේ තියෙනවා. වීඩියෝස් 300 ගණක් තියෙනවා. ඉතින් ඔයාලට සම්පූර්ණයෙන් A to Z YouTube සම්බන්ධව ඉගෙන ගන්න පුළුවන්. ඉතින් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම මෙහාව තියෙන bell icon එක click කරලා මගේ channel එකත් එක දිගටම රැඳී ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම ඔයාලට මුලින්ම පෙන්නන්නම් කොහොමද PC එකෙන් YouTube text ටික දාගන්නේ කියලා. ඒකට ඔයා Google Chrome browser එකෙන් ඔයා කැමති browser එකෙන් YouTube එකට යන්න. ඔයාගේ icon එක click කරලා එතනින් ඔයා click කරන්න YouTube Studio කියන එක. YouTube Studio එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. ඔයාගේ YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. හරි. දැන් YouTube වීඩියෝ එක මම අප්ලෝඩ් වෙන්න දැම්මා. අප්ලෝඩ් වෙන්න දැම්මට පස්සේ මේ details කියන එක යටතේ ඔයාලා එන්න ඕන ටිකක් පල්ලෙහාට. මෙහෙම ටිකක් පල්ලෙහාට එනකොට ඔයාලා බලා ගන්න පුළුවන් YouTube tags කියලා තියෙනවා. මේ tags වල පැහැදිලිව කියලා තියෙනවා YouTube වීඩියෝ එක title එක සහ description එක තරම් වැදගත් නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම මේ tags වලින් වීඩියෝ එක රෑන්ක් වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම YouTube algorithm එකට support එකක් දෙනවා මේ වීඩියෝ එක මොනවා ගැනද කරලා තියෙන්නේ අපි. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් අපේ වීඩියෝ එකේ අන්තර්ගතය සම්බන්ධව අපේ වීඩියෝ එකේ title එක පැහැදිලි කරලා මේකට keywords කියන ඒවා දාන්න ඕනේ. ඒ කියන්නේ වචන. දැන් මම පෙන්නන්න කොහොමද ඒක හොයාගන්නේ කියලා. එතෙන් මේ වීඩියෝ එකේ title එක මම නම් කරනවා මේ විදියට. How to edit YouTube video Premiere Pro. ඒ කියන්නේ Premiere Pro කියන software එකෙන් කොහොමද වීඩියෝ එකක් edit කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම පැහැදිලි කරන්නේ. ඉතින් දැන් title එක මේක. දැන් අපිට අවශ්‍යයි මේකට tag list එකක් හදන්න. අපිට මේක manually add කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම type කරාට පස්සේ මෙහෙම මම copy paste කරා. එහෙම නැත්නම් දැන් අපි මෙහෙම මේක තමයි title එක. මේ notepad එකේ පේන්නේ title එක. මේක tag එකකින් වෙන් කරන්න අවශ්‍යයි නම් අපිට කමාවක් දාන්න ඕනේ. ඊට පස්සේ තව අපිට මෙහෙම මේ වගේම tag එකක් දාන්න ඕනේ නම් විස්තරයක් දාන්න ඕනේ නම් අපි හිතමු දැන් මෙහෙම type කරමු. අපි කෙලින්ම type කරනවා how to edit YouTube video Premiere Pro. ඊට පස්සේ මේක click කරනවා. නැත්නම් අපි මෙහෙම කෙලින්ම type කරනවා කියලා හිතන්න. කමාව දෙන්න. ඊට පස්සේ separate වෙනවා. මේ වගේ වලට list down එකක් හදන්න පුළුවන්. මෙතන පුළුවන් තරම් අපේ title එකම කරකව මෙතන type කරන්න ඕනේ. දැන් මේක මෙහෙම manually type කරන එක අපිට හරි කරදරයිනේ. ඒ කියන්නේ මෙහෙම හිත මේක දාන එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් ඒකට use කරන්න පුළුවන් site කීපයක්ම මම මුලින්ම පැහැදිලි කරන්න rapid tags කියන site එක. මෙන්න මේ rapid tags කියන එකට ආවට පස්සේ මෙන්න මේ උඩම තියෙන site එකට යන්න. ඒක click කරාට පස්සේ මෙන්න මේ search bar එකට ඔයාගේ title එක paste කරන්න. paste කරලා enter දෙන්න. ඊට පස්සේ මෙන්න මේ කියන title එකට ගැලපෙන විදියට අපිට keyword list එකක්ම ලබා දෙනවා. මෙතනින් ගැලපෙන්නේ නැහැ කියලා හිතන්නේ ඔයාලට පුළුවන් අයින් කරලා දාන්න. මම හිතනවා මේ ඔක්කොම වගේ වීඩියෝ එකට ගැලපෙනවා කියලා. ඊට පස්සේ මම මේ copy tags කියන එක දෙනවා. ඊට පස්සේ මම එනවා අපේ YouTube Studio එකට මම ඔක්කොම අයින් කරලා මේක paste කරනවා මෙහෙම. paste කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මේ characters විදියට මේක දාන්න පුළුවන් 500ක්. ඒකට 471ක්ම පිල් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට අන්තිමට දාන්න පුළුවන් ඔයාගේ YouTube channel එකේ නම
දාලා කමා එක දුන්නට පස්සේ සාමාන්‍ය 500 කිට්ටු වෙන්න වගේ මේක පිරෙනවා. ඉතින් ওই විදිහට තමයි Rapid Tags කියන tool එක use කරලා අපි tag list එක හොයාගන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් TubeBuddy කියන tool එක use කරලා අපි මීට වඩා optimize වෙන විදිහට කොහොමද හොඳ tags ටිකක් හොයාගන්නේ කියලා. ඔයාලා මුලින්ම කරන්න ඕනේ මගේ වීඩියෝ එකේ description එකේ තියෙනවා TubeBuddy කියලා. ඒ TubeBuddy කියන එකේ තියෙන link එක click කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google Chrome එකේ හරි ඔයාගේ browser එකේ type කරන්න TubeBuddy කියලා. ඊට පස්සේ enter දෙන්න. ඊට පස්සේ උඩින් එනවා එයාලගේ site එක Grow your YouTube channel with TubeBuddy extension කියලා. මේක එක සැරයක් click කරන්න. click කරලා පස්සේ තියෙනවා sign in with Google කියලා. මෙන්න මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට තියෙන මේ දෙකම ටික් එක දාලා continue with Google කියන එක දෙන්න. ඊළඟට මෙතනින් ඔයාගේ YouTube channel එකේ තියෙන mail address එක select කරන්න. ඊට පස්සේ කෙලින්ම ඔයාලට පෙන්නයි site එක. ඊට පස්සේ දැන් ඔයා already TubeBuddy කියන site එකේ login වෙලා ඉන්නේ. දැන් ඔයාලා new tab එකක් open කරගන්න. new tab එකක් open කරලා ඔයා type කරගන්න TubeBuddy extension කියලා. TubeBuddy extension කියලා type කරාම මේ Google Chrome එකට අදාළව තියෙනවා TubeBuddy for YouTube Chrome Web Store කියලා. මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ මම දැන් add කරලා තියෙන හින්දා මෙතන add කරන්න කියලා පෙන්නලා නැහැ, remove කරන්න කියලා පෙන්නන්නේ. ඒක නිසා ඔයාලා මෙන්න මෙතන තියෙනවා add කරගන්න කියලා. ඒ add කර ගැනීම කරගන්න. ඔයා TubeBuddy tool එක හරියට add කරගත්තා නම් ඔයාගේ PC එකට ඔයාගේ මෙන්න මෙහෙම දකුණු අත පැත්තෙන් පෙන්නනවා TubeBuddy icon එකත් එක්ක මෙන්න මෙහෙම ලානිල් පාට වගේ පොඩි box එකක්. මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ මේන box එකේ ඔයාලට පුළුවන් මේ keyword explorer කියන එක එක සැරයක් click කරන්න. click කරලා ඔයාගේ වීඩියෝ එකේ title එක මෙතනට paste කරන්න. මේක title එක copy කරා මෙතනට paste කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක overall score එක මේ title එකේ 90%ක්ම තියෙනවා. ඒ වගේම හොඳ search volume එකක් තියෙනවා. මේ හැම දෙයක්ම හොඳයි කියලා details පෙන්නනවා. ඔයාලට මේකේ details පෙන්නනවා අඩු ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ license එක update කරන්න කියලා පෙන්නන්නේ. හැබැයි ඔයාගේ තියෙන starter license එකක් නම් basic license එකක් නම් ඒකෙන් උනත් ඇත්තටම වැඩක් ගන්න බැරි කමක් නැහැ. ඒක නිසා පුළුවන් නම් පොඩි ගාණක් ඒ වෙන update කරගන්න. ඒක පොඩි try එකක් දෙන්න. ඊට පස්සේ මම මෙතන දැන් tags හොයාගන්න විදිහට පෙන්නන්නේ. මෙන්න මේ tags කියන එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට අදාළව tag list එකක් පෙන්නනවා. අපි මේ filter කියන එක සැරයක් click කරලා මෙතනින් to video tag limit කියන එක සැරයක් click කරන්න. ඊට පස්සේ අපිට ගන්න tag limit එකට tag list එක මෙතනින් select වෙලා තියෙන්නේ. අපිට මෙතනින් ගැලපෙන්නේ නැහැ කියලා හිතන යන එකක් අපිට ඕන එකක් අයින් කරගැනීමේ untick කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට පුළුවන් ගැලපෙන්නේ නැති ඒවා අයින් කරලා මෙතනදී ආයේ ගැලපෙන ටිකක් මෙහෙම යටින් add කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් action කියන එක සැරයක් click කරලා copy to clipboard කියන එක දෙන්න. ඊට පස්සේ අපි එන්න ඕනේ ආයෙ අර video tags කියන තැනට ඇවිල්ලා මෙහෙම paste කරන්න. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් අර tag list එක මෙහෙම ලස්සනට මෙතනට add වුණා. දැන් tag limit එක පන්නලා තියෙන්නේ. මොකද මම අර වෙනම tick කරලා add කරගත්තානේ. ඒක නිසා මම එකක් විතර අයින් කරනවා. තව එකක් අයින් කරනවා. හරි. දැන් ගානට tags ටික තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි TubeBuddy කියන tool එකෙන් tags ටික හොයාගන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්න YouTube mobile app එක use කරලා කොහොමද upload කරන වීඩියෝ එකට tags ටික add කරගන්නේ කියලා. ඔයාලා mobile phone එකෙන් නම් tags ටික add කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා යන්න YouTube Studio කියන mobile app එක. මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ YouTube Studio mobile app එක මෙහෙම open කරගන්න. ඔයාලා මේ වෙනකොට මේ app එක ඔයාගේ mobile phone එකේ නැත්නම් Play Store එකෙන් හරි App Store එකෙන් හරි මේක download කරගන්න. download කරලා ඔයාගේ YouTube channel එකේ තියෙන email address එකෙන් login වෙන්න. ඊට පස්සේ ඔයාගේ channel එකේ සම්පූර්ණ details ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට edit කරන්න ඕනේ. ඒ කියන්නේ text ටික add කරගන්න ඕනේ වීඩියෝ එක. මෙන්න මෙහෙම click කරන්න. එහෙම click කරාට පස්සේ උඩින්ම තියෙන pencil icon එක. මෙන්න මේ pencil icon එක එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම තියෙන title එක. මම title එක දාලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා description කියලා. description එක වීඩියෝ එකේ ඊළඟට ඔයාගේ visibility එක මෙතන public ද ඊට පස්සේ audience location යටම තියෙනවා more option කියලා. මෙන්න මේක එක සැරයක් click කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මම වීඩියෝ එකට already tag list එක දාලා තියෙනවා. ඉතින් tags ටික කොහොමද හොයාගන්නේ කියලා මම ඔයාලට පෙන්නුවානේ. Rapid Tags කියන එක use කරන්න පුළුවන්. TubeBuddy කියන tool එක use කරන්න පුළුවන්.
ඉතින් Rapid Tax කියන tool එක use කරලා ඔයාලට පුළුවන් ඔයාගේ mobile phone එකකින් උනත් tax ටික හදාගන්න ඊට පස්සේ copy කරලා මෙන්න මේ tag list එකට paste කරන්න. ඉතින් ඔහොම තමයි tax ටික PC එකකිනුයි mobile phone එකකිනුයි දාන්නේ. මං හිතනවා ඔයාලා YouTube tax සම්බන්ධව සම්පූර්ණ විස්තරයක් මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා. කොහොමද ඒවා use කරන්නේ, apply කරන විදිය, මොනවද use කරන්න ඕනේ tools කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. ඒ වගේම කියන්න තියෙන වැදගත් කාරණාවක් තමයි ඔයා මේ වෙනකොට YouTube channel එකක් කරන් යනවනම් ඒක කරන විදිහ හරියට තේරෙන්නේ නැත්නම් channel එකේ අඩුපාඩු තියෙයි කියලා ඔයාලට හිතනවනම් දැන්ම මාව contact කරගන්න. channel checking service එක හරහා සම්පූර්ණයෙන් මම A to Z guide කරනවා channel එකක් කොහොමද ඉස්සරහට කරන් යන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාලට YouTube channel එකක් හදාගන්න අවශ්‍ය නම් සම්පූර්ණ settings සම්පූර්ණ ඔක්කොම දේවල් එක්ක ඒකටත් මම service එකක් offer කරනවා. ඒ වගේම ඔයාලට YouTube channel එක manage කරන්න අමාරු නම් සම්පූර්ණ මාසෙකටම මාස කිහිපයකට channel manage කරන්න මම ඒ service එකත් offer කරනවා. දැන්ම මාව contact කරගන්න description එකේ තියෙනවා මගේ WhatsApp contact link එක. එහෙනම් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් එක්ක මුණ ගැහෙමු. බොහොම ස්තුතියි මගටත් එක්ක එකතු වුණාට.